ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිස් වලින් රසම රස අයිස්ක්‍රීම් එකක් හදාගන්න විදිහ බලමුද? ආයුබෝවන් යාළුවනේ, අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලොත් එක්ක යන්නේ ගොඩක් ලස්සන ඒ වගේම රසවත් තැනකට. ඒ තමයි නිව්සීලන්ත හේස්ටින්ග්ස් වල තියෙන ලස්සන ස්ට්‍රෝබෙරි පැච් එකක් බලන්න තමයි අපි මේ යන්නේ. මේ ෆාම් එකේ තියෙන කොෆි කන්ටේනර් එකකුත්. හැබැයි අපි අදින්නම් ඒක වහලා තිබුණේ. ඔයාලා දන්නවද මේ මොනවද කියලා? මේ තමයි ෆිජෝවා. හරියට අපේ ලංකාවේ පේර වගේ. හරිම රස ගුණවත් පළතුරක්. ඒ වගේම මේ තියෙන්නේ කිවි. බලන්න මේ ස්ට්‍රෝබෙරිස් වල පාට ඒව කොච්චර අලුත්ද කියලා. කිසිම වසවිසක් නැතුව මෙහෙම නේචර් එකත් එක්ක එකතු වෙලා හැදෙන පළතුරු දැක්කම ඕගොල්ලන්ටත් කන්න ආස හිතෙනව නේද? මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. මොකද අපි මේ යන්නේ ෆ්‍රෙෂ් බෙරිස් වලින් අයිස්ක්‍රීම් එකක් හදන හැටි බලන්න. ඉතින් මේ ෆාම් එකේ ස්ට්‍රෝබෙරි විතරක් නෙමෙයි, තව ෆ්‍රෙෂ් එළවලු ඒ වගේම පළතුරුත් තියෙනවා. ග්‍රේප්ස්, ඇපල්, පියාස් වගේ තව ගොඩක් පළතුරු එළවලු මෙතන තියෙනවා. ඒවා අපිට කිලෝ විදිහට බයි කරන්නත් පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝ කිලෝ 2ක පැකට් විදිහට සකස් කරලා ඒවට මිලක් දීලත් තියෙනවා. අපි කැමති විදිහකට අපිට ඒවා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ මෙනු එක. අපි කැමතිම ෆ්ලේවර් එකකින් අපිට අයිස්ක්‍රීම් එකක් ඕඩර් කරන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝ ගාව ෆ්‍රෙෂ් ජූස් ඕනනම් ඒවත් තියෙනවා. එක එක ෆ්ලේවර්ස් වලින් හදපු ස්වීට්ස් වර්ග ගොඩාක් තියෙනවා මෙතන. ඒවා පෙනුමෙන් නම් හරිම රස පාටයි. මේ බලන්නකෝ කවුද මේ අයිස්ක්‍රීම් පොලිමට එකතු වෙලා ඉන්නේ කියලා. ලස්සන බව් පැටියෙක්. අපිත් දැන් ඔන්න කෑෂ් කවුන්ටර් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඊළඟට තමයි මගේ වාරේ. ඉතින් මම්මගේ ඕඩර් එක දුන්නාම එයා මට පොඩි ඩොකට් එකක් දෙනවා. මික්ස් බෙරි අයිස්ක්‍රීම් එක. ඉතින් මේ ඩොකට් එකත් අරගෙන එයා මට කිව්වා අතන තියෙන queue එකට යන්න කියලා. ඉතින් හැම දෙයකටම මෙහෙම පොලිමක් තියෙනවා. ඔන්න මමත් දැන් ඇවිල්ලා ඉන්නේ මගේ අයිස්ක්‍රීම් එක ගන්න. මං එයාගෙන් ඇහුවා මම වීඩියෝ එකක් කරාට කමක් නෑ නේද කියලා. එයා ඒක සතුටින් බාරගත්තා. මේ හදන්නේ නම් අර පොලිමේ හිටපු පොඩි බබාගේ අයිස්ක්‍රීම් එක. ඊළඟට තමයි මගේ අයිස්ක්‍රීම් එක හදන්නේ. අද අපි ඕඩර් කරේ එක අයිස්ක්‍රීම් එකයි. මොකද මේ ඕටම් එක ඉවර වෙලා සීතල පටන් ගන්න කාලෙනේ. කෑෂ් කවුන්ටර් එකෙන් දුන්නු ඩොකට් එක එතනදි මගෙන් එයා කලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ තමයි අයිස්ක්‍රීම් එක කන්ෆර්ම් කරගන්නේ. ඉතින් දැන් අයිස්ක්‍රීම් ගොඩාක් ගෙනල්ලා මේ මැෂින් එකෙන් දානවා. ඊට පස්සේ මම ඕඩර් කරේ මික්ස් බෙරි අයිස්ක්‍රීම් එකක් නිසා ස්ට්‍රෝබෙරි, රස්බෙරි, බ්ලූබෙරි, ඒ වගේම බ්ලැක්බෙරිත් ඔක්කොම එකට එකතු කරලා තමයි මගේ අයිස්ක්‍රීම් එක හදන්නේ.
අයිස්ක්‍රීම් එක හැදෙන විදිය දැක්කම හරිම ආසයි. වාව්! ඒකේ ලස්සන. ඔන්න අන්තිමේදී අපි අපේ අයිස්ක්‍රීම් එක ගත්තා. මේ අයිස්ක්‍රීම් එක හරිම රසයි. ඒ රස අයිස්ක්‍රීම් එකේ රස බලන්න ඒගොල්ලෝ අපිට ලස්සන වටපිටාවක් හදලා දීලා තියෙනවා. මේ එහා පැත්තේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි ෆාම් එක. එතන තමයි ඒගොල්ලෝ මේ ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි හදන්නේ. ඉතින් ඕගොල්ලොත් හේස්ටින්ග්ස් ආවොත් මේ රසම රස අයිස්ක්‍රීම් එකේ රස බලන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. මේ වගේ තවත් ලස්සන වීඩියෝස්, ලස්සන ප්ලේසස් බලන්න මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාලා යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම පහලින් කමෙන්ට් එකකුත් දාන්න යන්න. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු. පරිස්සමින් ඉන්න. සුබ දවසක්.